යාළුවනේ අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ Learn with Mother YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද හරියටම research objectives and research questions හදාගන්න කියන එක සම්බන්ධයෙන්. අපි රිසර්ච් එකක් පටන් ගන්න යනකොට රිසර්ච් එකේ ටොපික් එක හදාගත්තට පස්සේ ඊළඟට අපි මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කොහොමද හරියටම අපේ research objectives research questions හදාගන්නේ කියන එක. හරි නංගි මල්ලි. අපි දැන් බලමු අපි හරියටම කොහොමද රිසර්ච් ඔබ්ජෙක්ටිව් එකයි රිසර්ච් ක්වෙස්චන් එකයි හදාගන්නේ අපේ රිසර්ච් ටොපික් එකට අදාළව කියන එක ගැන. හරි. ඇත්තටම රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් ගැන කතා කරොත් නංගි මල්ලි රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් වල ප්‍රධාන රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් වර්ග දෙකක් තියෙනවා. ඒක තමයි ජෙනරල් ඔබ්ජෙක්ටිව් එකයි ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එකයි. එතකොට මේ මොකක්ද ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක කියන්නේ? ඇත්තටම ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක කියන්නේ අපි ජෙනරලි අපේ රිසර්ච් එකෙන් අපි අචීව් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක තමයි. ඒ කියන්නේ අපේ සම්පූර්ණ අපේ ටොපික් එකෙන් අපි කවර් කරන්න අපේ රිසර්ච් එක හරහා අපි කවර් කරන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ ටිකම තමයි අපේ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. එතකොට ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ අපේ මේ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක අචීව් කරගන්න අපිට use කරන්න පුළුවන් sub objectives. එතකොට අපි මේ චූටි objectives හැබැයි මේ objectives ගොඩක් detailed objectives. ඒ කියන්නේ අපේ general objective එකට support කරනවා මේ specific objectives. එතකොට මේ specific objectives අපි ගොඩක් වෙලාවට නංගි මල්ලි අපි bachelor research එකක නම් අපි general objective එකට අදාළව specific objectives 3ක් උපරිම 4කට වගේ තමයි යන්නේ. අපි මාස්ටර් එකක් PhD එකක් වගේ කරනවා නම් තමයි ඔබ්ජෙක්ටිව්ස් 5කට වගේ උපරිම යන්නේ. ඊට වැඩිපුර යන්නේ නැහැ. අපි ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් වැඩි වෙනවා කියන්නේ අපේ රිසර්ච් එකේ ක්වොලිටි එක අඩු වෙන්න කාරණාවක් වෙනවා. ගොඩාක් අදාළ නැති ඔබ්ජෙක්ටිව්ස් ගොඩක් ගත්තොත්. ඒක නිසා හැම වෙලාවෙම අපි අපේ මේ ඔබ්ජෙක්ටිව්ස් ප්‍රධානයෙන්ම අපේ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක අපි කවර් කරන්න බලාපොරොත්තු වෙන කන්ටෙක්ස්ට් එකට සහ අපේ ටොපික් එකට අදාළව කවර් කරන සම්පූර්ණ දේම කවර් වෙන විදිහට තමයි ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක අපි ඩෙවලොප් කරගන්න ඕනේ. එතකොට ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් ඒ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක අචීව් කරන්න සපෝට් කරන ඔබ්ජෙක්ටිව්ස් කියලා ඔයාලා මතක තියාගත්තා නම් ඔයාලට එතකොට හරිම ලේසියෙන් ඊට අදාළ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් ටික ඩෙවලොප් කරගන්න පුළුවන්. මම උදාහරණයකුත් එක්ක අපි කොහොමද හරියටම ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක සහ ඊට අදාළ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් හදන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. අපි දැන් ජෙනරලි බලමු කොහොමද ඔබ්ජෙක්ටිව්ස් සහ questions හදාගන්නේ කියන එක ගැන. හරි නංගි මල්ලි. දැන් අපි බලමු generally objectives හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒක specific objective එකක් වේවා, general objective එකක් වේවා. ඒ වර්ග දෙකේම objectives කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. හරි. ප්‍රධාන වශයෙන්ම objectives හදනකොට අපිට භාවිතා කරන්න පුළුවන් වචන කීපයක් තියෙනවා නංගි මල්ලි. ඒ කියන්නේ අපි මේ වචන භාවිතා කරලා තමයි අපේ objectives අපි හදාගන්න ඕනේ. එතකොට objective එකක් හදනවා නම් අපි අනිවාර්යයෙන්ම to කියන වචනය ඉංග්‍රීසි භාෂාවේ තියෙන to කියන වචනේ අපි අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. එතකොට to කියන වචනේත් එක්ක to examine, to discover, to investigate, to compare, to analyze, to explore කියන වචන සෙට් එකත් එක්ක අපිට අපේ ස්ටඩි එකේ concept එකයි ඊට පස්සේ අපිට ස්ටඩි එකේ context එකයි add කරන්න පුළුවන්. හරිද නංගි මල්ලි මං ඔයාලට පස්සේ මේවා උදාහරණත් එක්ක වෙන වශයෙන් කියලා දෙන්නම් කොහොමද අපි එක් රිසර්ච් වර්ග අනුව බෙදාගන්නේ කියලා. ඊට පස්සේ රිසර්ච් questions හදාගන්නකොට අපිට use කරන්න පුළුවන් phrases තමයි when, where, why, who කියන වගේ word set එක. එතකොට මේ word set use කරලා තමයි අපේ research objectives and research questions අපි හදාගන්න ඕනේ.
මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා qualitative research කියන්නේ මොනවාද quantitative research කියන්නේ මොනවාද කියලා වෙනස්කම්. එතකොට ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් පහළ තියෙන link එක click කරලා බලන්න. එතකොට දැන් අපි බලමු quantitative research එකකදී කොහොමද අපි research objectives හදාගන්නේ කියලා. quantitative research වලදී අපිට ප්‍රධාන වශයෙන්ම quantitative research වර්ග 3ක් තියෙනවා නංගි මල්ලි. ඒවා මම මේවා English words වලින්ම කියන්නම්. මොකද ගොඩක් නංගිලා මල්ලිලාට research එක කරන්න වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට අපි මේවට සිංහල වචන දාගෙන විස්තර කරලා ඉගෙන ගන්නවට වඩා මම හිතනවා මේ technical words අපි English වලින්ම ඉගෙන ගන්න එක හොඳ වෙයි කියලා. ඒක නිසා මම මේ technical words වලට English වලින්ම කියලා දෙන්නම්. එතකොට අපිට quantitative research වල මම කිව්වා types තුනක් තියෙනවා කියලා. ඒවා තමයි descriptive research, comparative studies and correlation studies කියලා. එතකොට descriptive study එකක් ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් descriptive study එකක් කියලා කියන්නේ අපි මොකක් හරි අපි use කරන respondents ලගේ තියෙන characteristic එකක් describe කරන එකට තමයි. ඒ කියන්නේ යාළගේ තියෙන මොකක් හරි ලක්ෂණයක් අපි විස්තරාත්මකව කියන්න උත්සාහයක් ගන්නවා නම් අපි ඒකට කියනවා descriptive research එකක් කියලා. එතකොට අපේ descriptive research එකක research objective එක හදාගන්න පුළුවන් වෙන්නේ to describe කියන වගේ phrase එකක් use කරලා. එතකොට ඒකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් to describe the socio-economic characteristics of the farmers who practice organic agriculture. කියන උදාහරණය අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකට අදාළව research questions හදනවා නම් අපිට use කරන්න පුළුවන් what percentages of socio-economic characteristics of the farmers who practice organic agriculture කියන research question එක අපිට develop කරන්න පුළුවන් අපේ අර objective එක හරහා. හරි. දැන් අපි බලමු comparative studies වලදී කොහොමද අපේ research objectives හදාගන්නේ කියලා. එතකොට අපි මේ comparative studies වලදී කරන්නේ නංගි මල්ලි අපි එක අපිට තියෙන අපි අපේ study එකට use කරන variables එක groups වල අපි compare කරලා බලනවා. ඒ කියන්නේ සංසන්දනාත්මකව අපි විවිධ සමූහයන් ඒ කියන්නේ groups අරගෙන අපි ඒවා compare කරනවා. ඒ කියන්නේ groups දෙකක තියෙන වෙනස්කම් මොනවාද සහ ඒවා අපි compare කරලා බලන එකට සංසන්දනාත්මකව විශ්ලේෂණය කරලා විමර්ශනය කරන එකට තමයි අපි කියන්නේ comparative research එකක් කියලා. එතකොට අපිට comparative research එකකදී අපේට අපේ objective එක develop කරගන්න අපිට use කරන්න පුළුවන් phrases තමයි to compare, to assess, to investigate, to explore the differences වගේ phrases එක අපේ study එකේ concept එකයි අපේ study එකේ context එකයි අපිට use කරලා අපේ research objective එක develop කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි research ඒකට අදාළව research questions බලුවොත් what are the differences between male and women entrepreneurs who engage in the agricultural ventures? ඒ කියන්නේ පිරිමි සහ ගැහැණු ව්‍යවසායකයන්ගේ වෙනස්කම් මොනවාද කෘෂිකාර්මික ව්‍යාපාර වල නිරත වෙන. ඒක තමයි සරලව ඒ research question එක. ඊට පස්සේ අපිට තව බලන්න පුළුවන් පළතුරු සහ එළවලු වගා කරන ගොවියන්ගේ මොනවාද climate smart agricultural practices වලට තියෙන adaptation එක අතර තියෙන වෙනස. ඒ කියන්නේ පළතුරු සහ එළවලු වවන ගොවියන්ගේ ඒ කියන්නේ what are the differences between vegetable and fruit farmers in the adoption of climate smart agricultural practices. එතකොට ඒ ආකාරයට නංගි මල්ලි අපිට research questions develop කරගන්න පුළුවන් මේ comparative studies වලදී. එතකොට ඒකට අදාළව අපිට
මේ රිසර්ච් questions වලින්ම අපිට ගන්න පුළුවන් රිසර්ච් ඔබ්ජෙක්ටිව් එක. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා අපිට යූස් කරන්න පුළුවන් phrases මොනවාද කියලා. ඒ කියන්නේ to examine the differences between male and women entrepreneurs. එහෙම නැත්නම් අපිට යූස් කරන්න පුළුවන් to compare the differences between male and women entrepreneurs who engage in agricultural ventures කියන වගේ විදිහට තමයි අපිට ඔබ්ජෙක්ටිව් එක ඩෙවලොප් කරන්න ඕනේ. හැබැයි නංගිමලි අමතක කරන්න එපා to කියන ෆ්‍රේස් එක අපි අනිවාර්යයෙන්ම අපේ රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් වලට ඒක ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක වුණත් ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් වුණත් අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. හරි. අපේ තුන්වෙනි quantitative research type එක විදිහට අපිට ගන්න පුළුවන් තුන්වෙනි quantitative research study එක විදිහට අපිට ගන්න පුළුවන් correlational studies. එතකොට මේ correlational studies වලදී කරන්නේ නංගිමලි ගොඩක්ම අපි අපේ variables අතර තියෙන difference එකක් investigate කරලා බලනවා. එතකොට අපිට ඒකෙදී අපේ research objective එක හදාගන්න පුළුවන් අපිට use කරන්න පුළුවන් phrases විදිහට ගොඩක් වෙලාවට to investigate වගේ phrase එකක් අපිට use කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් to investigate වගේ කියන phrase එකක් එක්ක relationship correlation එක මොකක්ද ඊට පස්සේ අපේ independent and dependent variables එක්ක අපේ context එක දාන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් to investigate the relationship between information seeking behavior of the farmers and adoption of new farming technologies. එතකොට new farming ඒ කියන්නේ අලුත් farm technologies භාවිතා කරන්න ගොවියන්ගේ තොරතුරු විමර්ශනය කරන්න තියෙන හැසිරීම කොහොමද කියන එක තමයි අපි මේකෙදි ඒ කියන්නේ තොරතුරු විමර්ශනය කරන්න තියෙන හැසිරීම අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා තමයි මේ ඔබ්ජෙක්ටිව් එක හරහා අපි බලනවා කියලා තියෙන. එතකොට මොකක් හරි රිලේෂන්ෂිප් එකක් බලන්න ඕන වුණොත් අපිට ඔබ්ජෙක්ටිව් එක ඩෙවලොප් කරගන්න ඕනේ මේ ආකාරයට. හැබැයි නංගිමලි අමතක කරන්න එපා ඔයාලගේ ඔබ්ජෙක්ටිව්ස් වලදී ඩිපෙන්ඩ් වේරියබල් එක මොකක්ද ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක මොකක්ද කියලා හරියට පටල ගන්න නැතුව ඔයාලා මුලදිම ස්පෙસિෆයි කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට මේ ඔබ්ජෙක්ටිව්ස් හදනකොට ඇත්තටම ඒක කරගන්න හරියට බැරි වෙනවා. එතකොට මේකේ මේ correlational studies වලදී අපිට තව තියෙනවා cause and effect relationship කියලා එකක්. ඒකෙදි අපිට ඒකෙදි ගොඩක් වෙලාවට අපිට use කරන්න පුළුවන් to examine කියන වචනය සහ effect එකක්ද ඒකේ impact එකක්ද එහෙම නැත්නම් ඒක influence එකක්ද කියන phrases ටික දාලා independent and dependent variable එක සහ context එක දාලා. එතකොට උදාහරණයක් විදිහට අපිට ඒකට අදාළව research objective එක හදාගන්න පුළුවන් to examine the impact of technology adoption on farm performance of the potato farmers in Sri Lanka කියලා අපිට අපේ research objective එක හදාගන්න පුළුවන්. එතකොට ඒකට අදාළව research questions ටික හදාගත්තොත් අපිට බලන්න පුළුවන් what is the impact of technology adoption කියන phrase එක දාලා. හරි නංගිමල්ලි. දැන් අපේ quantitative research වර්ග 3කට අදාළව research questions හදාගන්නේ කොහොමද? research objectives හදාගන්නේ කොහොමද? ඒවට අදාළ phrases මොනවද කියලා වෙන වශයෙන් ඉගෙන ගත්තා. හරි. දැන් අපි බලමු qualitative studies වලට අදාළව ඒ කියන්නේ අපේ දෙවන research type එකට අදාළව research objectives and research questions අපි කොහොමද හදාගන්නේ කියලා. හරි නංගිමලි. එතකොට ගොඩක් වෙලාවට මේ qualitative studies වල research objectives research questions ගොඩක් general. ඒ වගේ specific ගතිය ඇත්තටම අඩුයි. ඒ වගේ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි concept එකක් සම්බන්ධව ගැඹුරු අවබෝධයක් ලබා ගන්න. කියන්නේ අපි මොකක් හරි concept එකකට තමයි මේ research කරන්නේ. එතකොට ඒ research එක සම්බන්ධයෙන් ගැඹුරු අදහසක් අවබෝධයක් ලබා ගන්න තමයි මේ qualitative research කරන්නේ. එතකොට ඒවා specific ගතිය ඇත්තටම අඩුයි. හැබැයි more generalize වෙලා තියෙන්නේ. එතකොට quantitative research වලදී නම් ඒකේ තියෙන research objectives research questions ඒව ගොඩක්
ස්පෙසිෆික් වෙලා තියෙන්නේ සහ ඒවා අපි variables compare කරීමක් එහෙම නැත්නම් variables අතර තියෙන සම්බන්ධතාවයක් ඒ කියන්නේ relationship එකක් වගේ දෙයක් තමයි අපේ quantitative research වලදී බලන්නේ. හැබැයි qualitative research වලදී අපි බලන්නේ කොහොමද මිනිස්සු මොකක් හරි concept එකක් සම්බන්ධයෙන් එයාලට තියෙන අවබෝධය මොකක්ද? ඒක සම්බන්ධයෙන් එයාලට තියෙන අදහස මොකක්ද? එයාලගේ කැමැත්ත මොකක්ද? perceive කරන්නේ කොහොමද? එයාලට ඒක දැනෙන්නේ කොහොමද කියන වගේ general idea එකක් ගැන ගැඹුරු අධ්‍යයනයක් තමයි කෙරෙන්නේ මේ qualitative research වලදී. උදාහරණයක් විදිහට අපිට qualitative research වලට අදාළව research question එකක් හදනවා නම් අපිට හදන්න පුළුවන් what are the perception of the farmers regarding the organic agriculture. එතකොට organic agriculture එක සම්බන්ධයෙන් farmersලා දරන එයාලගේ අදහස මොකක්ද? ඒ වගේම අපිට අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පොල් වගාවේ නියරිලා ඉන්න ගොවියන්ගේ අත්දැකීම් මොනවද ඒ පොල් වගාව සම්බන්ධයෙන් කියලා. What are the experiences of farmers who engage in coconut cultivation in Sri Lanka? එතකොට අපිට මේ qualitative research කරනකොට ඒවට අදාළව ඒ research questions වලට what, how, why වගේ questions phrases use කරලා අපිට research question එක develop කරගන්න පුළුවන්. ඊට අමතරව මේ qualitative research වලට අපිට use කරන්න පුළුවන් exploratory verbs. ඒ කියන්නේ to discover, to seek, to understand, to explore වගේ ගොඩක් අර විස්තරාත්මකව අපිට පාවිච්චි කරන්න පුළුවන් words තියෙන. අන්න ඒ වගේ words use කරන්න පුළුවන්. ඒවට අදාළ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් to explore the role of CSEA practices in encouraging farmers to practice resilient agricultural practices. ඒ කියන්නේ climate smart agricultural practices වල තියෙන කර්තව්‍ය මොකක්ද farmersලට resilient agricultural practices practice කරන්න කියන එක තමයි මේ objective එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් අපිට බලන්න පුළුවන් to understand the attitudes of the youth regarding the rural agriculture in Sri Lanka. ඒ කියන්නේ අපිට අපේ තරුණ ප්‍රජාවගේ තියෙන අදහස් කොහොමද rural agriculture එක ශ්‍රී ලංකාවේ තියෙන rural agriculture එක සම්බන්ධයෙන් කියන දේ අවබෝධ කර ගැනීම සඳහා තමයි අපි ඒ objective එක develop කරලා තියෙන්නේ. එතකොට මේ උදාහරණ වලින් ඔයාලට ගොඩක් පැහැදිලි වෙනවා කොහොමද අපි exploratory verbs use කරන්නේ qualitative research එකක objectives develop කරන්න කියලා. හරි නංගිමලි. දැන් අපි බලමු අපේ ultimate goal එක. ඒ කියන්නේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට වීඩියෝ එකෙන් මුලින් කිව්වනේ. general objectives මොනවාද, specific objectives මොනවාද සහ උදාහරණයක් එක්ක කොහොමද මම මේක ඔයාලට කියලා දෙන්නේ කියලා. දැන් අපි බලමු අපි උදාහරණයක් එක්ක general objective එකයි specific objectives උයි එකට අදාළව හදාගන්නේ කියලා. හරි. දැන් මම මේකෙදි ගන්නවා මගේ topic එක විදිහට the exploring the impact of digital technology adoption for the enterprise performance in the agri-food sector, a case of potato farmers in Sri Lanka කියලා මගේ research topic එක මම ගන්නවා. ඊට පස්සේ ඊට අදාළව general objective එක මම develop කරොත් මට කියන්න පුළුවන් to evaluate the impact of digital technology adoption on potato farmers farm performance in Badulla district of Sri Lanka. හරිද? එතකොට මම මේකෙදී district එකක් අරන් තියෙනවා farmers level specify කරලා තිනවා potato farmers කියලා. ඒ විදිහට මම ස්පෙસિෆයි කරලා මගේ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක. ඒ කියන්නේ මට ජෙනරලි මේක තමයි ටාගට් කරලා හදා ගන්න ඕනේ. කියන්නේ මට බලන්න ඕනේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලවගාව කරන ගොවියන්ගේ ඩිජිටලයිසේෂන් එකෙන් වෙලා තියෙන ඉම්පැක්ට් එක මොකක්ද යාලගේ ෆාම් එකේ performance එකට කියන එක තමයි මට ජෙනරලි කවර් කරගන්න ඕනේ. එතකොට මට ඒ ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක කවර් කරගන්න මම ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස් 4කට ගිහින් තියෙනවා.
එතකොට මේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එකේදී මම මුලින්ම බලනවා මේ ටෙක්නොලොජි එක ඇඩැප්ට් කරන්න මෙයාලට බලපාලා තියෙන සාධක මොනවාද කියලා. මොකද ඒක අනිවාර්ය දෙයක්. ඊට පස්සේ මම බලලා තියෙනවා එයාලට එයාලගේ සාධක ටික බලලා ඊට පස්සේ මම බලලා තියෙනවා එයාලගේ ටෙක්නොලොජි ඇඩැප්ෂන් එක නිසා එයාලට රිසිලියන්ට් ෆාමින් ප්‍රැක්ටිසස් ප්‍රැක්ටිස් කරන්න වෙලා තියෙන එන්කරේජ්මන්ට් එක කොහොමද? ඒකෙන් කියන්නේ අපි ටෙක්නොලොජි එකක් ඇඩැප්ට් කරාට පස්සේ ඒක නිසා රිසිලියන්ට් ෆාමින් ප්‍රැක්ටිසස් ප්‍රැක්ටිස් කරන්න යාලට ලැබිලා තියෙන එන්කරේජ්මන්ට් එක කොහොමද? ඒකෙන් වෙලා තියෙන ඩිජිටලයිසේෂන් එකෙන් ඒ එන්කරේජ්මන්ට් එකට වෙලා තියෙන බලපෑම මොකක්ද කියලා මම දෙවෙනි ඔබ්ජෙක්ටිව් එකෙන් බලනවා. ඊළඟට මම තුන්වෙනි ඔබ්ජෙක්ටිව් එකෙන් බලනවා මේ ටෙක්නොලොජි ඇඩැප්ෂන් එක නිසා ෆාම් එකේ ඔපරේෂනල් පර්ෆෝමන්ස් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම අවසාන වශයෙන් බලනවා මොකද ටෙක්නොලොජි ඇඩැප්ෂන් එකත් එක්ක අපිට තියෙන challenges මොනවාද threats මොනවාද මේ digital technology adoption මොකද මේක emerging topic එකක්. ඒ කියන්නේ ලංකාව කියන්නේ developing economy එකක්. එතකොට ඒකේ technology කියන එක ගොඩක් දුරට advance විදිහට use වෙන්නේ නැහැ. නිසා ඒකට අදාළ challenges opportunities මොනවාද කියලා මම බලනවා. එතකොට නංගි මල්ලි දැන් ඔයාලට තේරෙන්නේ නැති මගේ general objective එක මම cover කරගන්න මම use කරපු specific objectives මොනවාද කියලා. එතකොට මගේ මේ තියෙන චූටි specific objectives හරහා මම මගේ සම්පූර්ණ general objective එකම cover කරගෙන තියෙනවා. හරි නංගි මල්ලි. එතකොට රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් කොහොමද හරියටම ඩිවෙලොප් කරන්නේ අපේ රිසර්ච් වර්ගවල? ඒ කියන්නේ ක්වොන්ටිටේටිව් රිසර්ච්, ක්වොලිටේටිව් රිසර්ච් කියන රිසර්ච් වර්ග දෙකටම වෙන වශයෙන් ජෙනරල් ඔබ්ජෙක්ටිව්ස්, ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව්ස්, රිසර්ච් ක්වෙස්චන්ස් හදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් අද වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙන්නේ නැති කියලා හිතනවා. එතකොට අපේ වීඩියෝස් එක දිගටම රැඳිලා ඉන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් දැනෙන ඕනම comment එකක් පහලින් තියෙන comment section එකේ comment කරන්න. ඔයාලා දෙන positive comments, negative comments, ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් හැම දෙයක්ම comment කරන්න. මම ඔයාලගේ හැම comment එකකටම reply එකක් එවනවා.